බලන්න මේ දර්ශන කිහිපය. මේ යම්කිසි රෝගයන් නිසා පීඩා විඳින ළමයින් නොවේ. මේ දුරකථනයට දැඩිසේ ඇබ්බැහි වූ ළමයින් කිහිප දෙනෙක්. මේ ළමයින් දුරකථනයට කොච්චර ඇබ්බැහි වෙලාද කිව්වොත් මේ ළමයින් ගත කරන සාමාන්‍ය ජීවිතේ පවා මේ ළමයින්ට අහිමි වෙලා. දුරකථනයේ එහෙමත් නැත්නම් තාක්ෂණයේ මේ වන විට කුඩා ළමුන්ට සහ තරුණයන්ට දැඩි බලපෑමක් එල්ල කරනවා. එවන් යුගයකයි මේ පුංචි මතක් කිරීම. කුඩා ළමුන්ට කෑම කැවීමට ගොඩක් අපහසුයි. ඒ නිසා අම්මලා පුරුදු වෙලා තිබෙනවා ළමයින්ට ජංගම දුරකථනය අතර දෙන්න. ඒවට කුඩා ළමුන් පුරුදු වෙනවා. මේ දෙයින් වෙන්නේ කුඩා ළමුන් පොඩි කාලේ සිටම ජංගම දුරකථනයට ඇබ්බැහි වීම. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා සේම ජංගම දුරකථනයටත් ඇබ්බැහි වෙනවා. අපේ පහසුව තකා කුඩා ළමයින්ට ආහාර කැවීමට ජංගම දුරකථනය ලබා දී ඒ කිසි දෙයක් නොදන්නා කුඩා ළමුන්ට කරන ලොකු අසාධාරණයක්. ඔබත් මවක් නම් මවක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් ඔබගේ ආදරණීය ළමයා මේ මර උගුලට ඇදලා දාලා මේ වැරැද්ද කරන්න එපා. ඒකයි ඔබට මේ පුංචි මතක් කිරීම. මේ වැරැද්ද කරයි කියලා හිතෙන යාළුවන්වත් බලන්න ෂෙයා කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.